ඔව් ඉතින් අද චමිලයගේ මේ ඩ්‍රාමා එක දවසේ ඉතින් අවසාන මුල් පටන් ගත්තට පස්සේ පටන් ගත්ත වෙලාවෙම ලස්සන සින්දුවක් ප්ලේ වුණා. ඒක අපි ඒක ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. මගේ නම ඉරුමි තීක්ෂණා වීරසේකර. මම 11 වසරේ තමයි දැනට ඉගෙන ගන්නේ. සින්දුව ගැන කිව්වොත් ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන චමිල් සසික සර්ට. හරිම ලස්සන විදියට මව්ගුණ ගීතයක් පද රචනය කරලා ඒ සින්දුව ගායනා කරන්න මට අවස්ථාවක් දුන්නට ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ සර්ට. ඒ වගේම සින්දු කියන්න ආසාවෙන් හිටියට එළියට ඒ හැකියාව පෙන්න ගන්න බැරුව ඉඳද්දි සර් ඇවිල්ලා මේ විදිහේ උදව්වක් කරපු එකට කලින් කියලා තිබ්බද සර්ට මම මේව සින්දුවක් කියන්න ආසයි කියලා? ඇත්තටම එහෙම කියලා තිබ්බේ නැහැ. ඒක වැඩසටහනකින් ඇවිල්ලාම තමයි සර් මේ මට කතා කරලා ඒ සින්දුවට කියන්න ආරාධනා කරේ. ගොඩක් ස්තුතියි එහෙම අවස්ථාවක් ලබා දුන්නට සර්ට. ඒ වගේම මුල ඉඳන්ම සින්දු කියන්න උදව් කරන්න මගේ පිටපැත්තෙන් හිටිය මගේ අම්මයි තාත්තයි. ඉතින් මගේ අම්මයි තාත්තටත් ගොඩක් ස්තුතියි හැම වෙලාවෙම. තාත්තගෙන් කොහොම සපෝට් එකක් දැම්මුනේ මේ සින්දුවට? ඇත්තටම ගොඩක් උදව් කරා මට සින්දුව ප්‍රැක්ටිස් කරන තැන ඉඳලම ඒ සින්දුවේ වැරදි කොතනද තියෙන්නේ සින්දුව කියන්න ඕන කොහොමද කියලා ඒ හැමදේම කියන්නේ ගෙදර ඉඳන්ම නිකන් ගුරුවරෙක් වගේ මට කියලා දුන්නේ මගේ අම්මයි තාත්තයි. ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ දෙන්නටත්. ඔව් එතකොට දැන් අපේ ඉස්සරහා අපිට පේනමාන ඉන්නවා චමිල් අයියා. පොඩ්ඩක් චමිල් අයියා තාවනම් හොඳයි අපිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මේ මොකද මෙයාගේ පළවෙනි සින්දුව. එතකොට චමිල් අයියා තමයි ලියලා තියෙන්නේ. අපි චමිල් අයියාට ආරාධනා කරමු. චමිල් අයියා මොකද හිතෙන්නේ මෙයාගේ පළවෙනි සින්දුව මේ නංගිගේ? මම මෙයාව අල්ලගන්න මේ පෙරමුණ අපරා හිටියේ මේක පටන් ගත්ත වෙලේ ඉඳලා. ඔය මං යයිද කියලා හිතුවේ ඒ උනාට ටක් ගාලා අල්ලගත්තා. ඔයා කියන්නකෝ පොඩ්ඩක්. ඇත්තටම මල්ලි මේ කියන්න ඕනේ මේ ඊටම දක්ෂ දියණියක් අපිට මේ එක වැඩසටහනකදී හම්බෙන්නේ අහම්බෙන් ඊට පස්සේ ඒ වැඩසටහනින් තමයි අපි අඳුරගන්නේ. ඇත්තටම මේ දක්ෂ හරි ලස්සන කටහඬක් තියෙන දින මම මේ සින්දුව ලියලා මල්ලි ටික දවසක් වෙනවා මම මේකට ගැලපෙන කටහඬ හොය හිටියේ. ඊට පස්සේ මම මේ පදමාලා මේ දුවට දැම්මහම මම මියුසික් මොනවක් කරන්න නැතුව සින්දුවේ කොටසක් කියලා එවුවා. ඉතින් යාර හිතේ තීච්ච එකටත් වඩා ලස්සන ගීතවත් බවක් තුණා. ඉතින් මේ අපි ඒ දිනියව සම්බන්ධ කරගෙන ඇත්තටම අවුරුද්දක් වෙනවා. ගිය අවුරුද්දේ මාර්තු මාසේ මම හිතන්නේ අපි පළවෙනිද පටන් ගත්තනේ. ගිය අවුරුද්දේ මාර්තු මාසේ තමයි වැඩි පටන් ගත්තේ. පොඩි පොඩි ඒ කියන්නේ සින්දුවේ මේත් එක වැඩ කරද්දි කොහොමද වාට තිබුණේ මේක? මේත් එක වැඩ කරද්දි කියන්නේ කියන්න හොඳම දේ තමයි මෙයාගේ තියෙන හොඳම ගතිගුණය තමයි වැඩිහිටියන්ට ප්‍රවීණයන්ට ගරු කිරීමේ ලක්ෂණ ප්‍රධානව තියෙනවා. ඒත් ඒක හරිම හොඳින් කියන දේ ධාරණය කරගන්නවා. ඒක මුලින්ම කියනවා ඇත්තේ තමයි යම අමාරුවක් වුණ නැද්ද මේත් එක වැඩ කරද්දි? අමාරුවක් වුණා කියන්නේ මෙහෙමයි මම ඇත්තටම මම ගොඩාක් පොඩි කට්ටියත් එක්ක වැඩ කරලා නැහැ. මම වැඩ කරලා තියෙන ලොකු ළමයිත් එක්කමනේ. හැබැයි මම වැඩ කරපු පොඩි කට්ටියකින් ලේසියෙන්ම වැඩ කරපු දරුවා. එකම කෙනා. ඒ කියන්නේ සින්දුවේ පදමාලාව යවුවට පස්සේ දැන් සින්දු ලිව්වට සින්දු කියන්න මට කියාව නැහැ. ඒ සින්දුවේ පදමාලාව යවුවා මෙයා මගේ හිතේ තියෙන විදිහට මේක කියලා WhatsApp එකේ එව්වා. ඊට පස්සේ අපි සින්දුව රෙකෝඩ් කරේ. මම හිතන්නේ සින්දුව ෂූට් කරාට පස්සේ තමයි සින්දුව ඔරිජිනල් එක රෙකෝඩ් කරේ. එතකොට ඩමියෙන් තමයි අපි විෂුවල් එක කරේ. හැබැයි සියල්ල ඒ විදිහටම කරා. මම හිතන්නේ දැනට ලංකාවේ ප්‍රවීණ සංගීතඥයෝ කිහිප දෙනෙක්ට සින්දුව මම දාලා තියෙනවා. හැමදෙනාම දෝ අගයලා තියෙනවා. ඒ සින්දුවට දූපරිම සාධාරණේ කරා කියලා ඉතින් මම හිතනවා වඩාත් ඇහෙන්නේ නැති. ඉස්සරහට මෙයාගේ ගීත කීපයක් අපි ඉස්සරහටත් ඉදි දක්වන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එකනොත් අපිට support එකක් දෙන්න පුළුවන් අපි බලමු. අනිවාර්යෙන් බලාපොරොත්තු. මුලින්ම ඒ වගේම ආර ස්තුතිවන්ත වෙනවා ඔයාගේ channel එකට ශ්‍රීසොනික් channel එකට ස්තුතිවන්ත වෙනවා මේ ඉරුමිදුව පිළිබඳ වැඩසටහනක් කරන්න එකතු වෙච්ච එක ගැන. මොකද මම හිතන්නේ හිරුස්ටා ගිහිල්ලා හිරුස්ටා තරඟාවලියෙත් යම් තාක් දුරට ගිහිල්ලා ඊට පස්සේ දුව හිරුස්ටා තරඟෙන් ඉවත් වෙනවා. හැබැයි ඉස්කෝලේ ඒගම් ප්‍රදේශයේ කැපී පෙනෙන ගායිකාවක් මම හිතන්නේ මෙයා අවස්ථා හොයාගෙන යන්නේ නැහැ. ඒ නිසා මෙයාට අවස්ථා මග ඇරෙනවා. අවස්ථා නැතුව නෙමෙයි මග ඇරෙන්නේ. මෙයා අවස්ථා හොයාගෙන යන්නේ අධ්‍යාපනයයි ගායනයයි දෙපැත්තම හරියට සම්බර කරගෙන සම්බර කරගෙන මම හිතන්නේ මේ අවුරුද්දේ සාමාන්‍ය විභාග ලියන දියණියක්. ඉතින් බලාපොරොත්තු වෙනවා තව ගීත කිහිපයකින් දියණිය ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම ප්‍රසංග වේදිකාවටත් මෙයාගේ අධ්‍යාපන කටයුතු වලට බාධා නොවි සම්බන්ධ කරන්න බලාපොරොත්තු තියෙන. අතන මේ ගීතේ එලි දැකීමට ප්‍රමාද වීමෙන් සම්පූර්ණ වක්කීම මම බාර ගන්නවානේ. මගේ තමයි පරක්කුව තුනේ.
දරුවගේ පැත්තෙන් ටික දරුවා කරා පරක්කු මගේ තෝනේ. ඉතින් අපි හොඳම කාලේ මේ කාලේ කියලා හිතලා ගීතේ එලි දක්වනවා. හොඳම විදියට හොඳම වෙලාවෙදී ඉස්සරහට දාන එක තමයි අපේ වගකීම. හරි එහෙනම් ඉතින් අපි අදට සමුගන්න